හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ආවා අපේ අක්කලා දෙන්නත් එක්ක ටවුන් එකට නේ අක්කා. මොනාර කියන්නද ඉතින් අක්කා? ඈ අද අපි දෙන්නා කොහෙද යන්නේ? කැෆේ එකෙන් කනවාද මොනවද මොකද යන්නේ? මේ දාඩියත් එක්ක දාලා අපේ අක්කලා දෙන්න. මොකද කරන්නේ කියන්නද ඉතින්? අද අපි මොකද කරන්නේ කියන්නේ? ඔන්න ඉතින් අපේ අයියා අක්කා හම්බුණා විදියට. ඉතින් අයියේ කොහමද? අපේ ටවුන් එකට ආවනේ. ඈ ටවුන් එකට. ටවුන් එකට ආවා. දැන් මේක දන්සලක් තියෙනවා. දන්සලේ වැඩ ටිකක් තියෙනවා. බෑන්ඩ් බිසි වෙලා ඉන්නේ. මේ අක්කේ අයියෝ මේ අපි පොඩි අක්කා දැන් අක්කා එක දැන් ඉන්න බෑ මම අක්කට සපෝට් එකක් කරන්නේ එක දැන් ඉන්න බෑ බස් එක ගන්න යනකොට කාලේ රන්නා මොකද මම මොනවද කියන්නේ අපේ ටෑක්ස් බලන්න ටෑක්ස් මොකද කියන්නේ ඉතින් ඔක්කොම එකේ යාළුවෝ තමයි අයියා යාළුවා ඔව් ඇත්තටම බේස් මේ අයියා කියන්නේ මේ මගේ ලොකු අයියා අපිට අවුරුදු 10ක් වැඩි මන් අපි ලෙෆ්ට් තියෙනවා අපි දෙන්න අතර ඒ වුණාට ඉතින් අපි දැන් යාළුවෝ වෙන්නේ ඈ අපි ගහලා එකට නැගෙන්නේ ඉන්නේ ඔය තමයි යන්න බෑ අප්පා දැක්කම නේද හලෝ මගේ රටේ යාළුවෝ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න ඉතින් අද නලින් දහංගමගේ ආවා සුපිරිම ෆන් එකක් ගන්න එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරලා ඉතින් අද කරන්න හිතන් ඉන්නේ අද අපි සමහර ලොග් එකක් විදිහට තමයි කරන්නේ ඉතින් පාරේ ඉන්න මිනිස්සුන්ට එහෙම නැත්නම් හැමෝටම ගිහලා කතා කරනවා ඉතින් අපි කතා කරන්නේ විදිහ නෙමෙයි ලොග් එකක් විදිහට ඉස්සරහට ගිහලා යාළුවෝ එහෙම නැත්නම් යාළුවෝ ඥාති විදිහට අපි යාළුවෝ දන්නවා වගේ හැසිරෙනවා පාරට ගිහලා බලමු කොයි වගේ රියැක්ෂන් එකක්ද එයාලා දෙන්නේ කියලා let's go ඉතින් guys අපි අයියත් එක්ක දැන් පාරට ඇවිල්ලා ඉන්නේ මේ අයියා අපි පොඩි වැඩකට ආවා ටවුන් එකට ඉතින් මොනවාරි කියන්නකෝ අපේ ප්ලෑන්ස් වල මොකද්ද මොනවාරි කියන්නේ අපේ ප්ලෑන්ස් වල අයියත් එක්ක ඇවිල්ලා ඉන්නේ guys ප්ලෑන්ස් දෙක ඒ කියන්නේ තිබුණ හද අවසරයෙන් වතුරයි දැන් අපි තාපට යනවාට ඔන්නේ ගෙදර අපිට දුල්ලා දාලා රෙස්ටෝරන්ට් හලෝ අයියා එහෙමයි අපි අද ටවුන් එකට ආවනේ කොහෙද වෙනවා ඉතින් අයියා බෑන්ඩ් මොනවාරි කියන්නේ ඉතින් මොනවාරි කියන්නේ ඉතින් බෑන්ඩ් ඉතින් අයියා ඉතින් තාපට යනවා අයියා යන්නේ දැන් අපි මොකද කරන්නේ අපි කටි වාහන බලන් ඉන්නවා අපි වාහන බලන් ඉන්නවා රාජකාරී ඒ තමයි අපේ රාජකාරී අයියාගේ රාජකාරී මගේ රාජකාරී Jangan ada band sih, ayah nih. Ayo di mana? Ayo mana ada bom? Saatnya tadi, nanti kan mana bom? Bawa terus. Nanti kita ada bosan poe, band. Mana? Nah, අපි දෙන්න කරන ප්‍රෝග්‍රෑම් එක කියන්නේ පොතොන් නේද? ඔව්, පොතොන් නේ. අපි දෙන්න මොනවද දන්සලක් කරනවානේ? කරමු. දන්සලක් කරනවා. කොහෙද කරන්නේ? මගේ අයියානේ. කියන්නේ ලැජ්ජා වෙන්න එපා. අපි ට්‍රාන්ස්ෆර්ට මොහාර කියන්නේ. එඩ අපි ලස්සන පොතොන් පොය දන්සලක් කරනවා. ඔව්. ඔයාලට සහභාගී වෙන්න පුළුවන් අපි නවෙන් පටන් ගන්නවා. ජය වේවා. ජය වේවා. එලකිරි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් එක්ක කාව පොඩක් ඇවිදින්න කියලා. එතනකොට මොහාර කියන්නකෝ. ඉතින් දැන් ඉතින් කොමාරි අයියා හොයාගෙන ආවා. ජයවා කියන්නේ අපේ ට්‍රාන්ස්ෆර්. අයියා අපි අද මොනවද කරන්නේ ඉතින්? අපි කියන්න මොනවද? ට්‍රාන්ස්ෆර්ට මොනවද කියන්නේ? බලන්න ට්‍රාන්ස්ෆර්ට. මොනවද කියන්නේ? ලව් එකේ ඉන්නේ? මොනවද කියන්නේ? අපි දැන් මොකද කරන්නේ අපි දැන්? හිත පොතොන් පොය. පොතොන් මොනවද කරන්නේ අපි? දන්සලක් කරනවද එහෙම මොනවද? මම තුනේ අංගල්ට මොනවද කරන්නේ කියන්නේ සහය දරනවානේ අපි යමුණක් කරන්නේ ඒ මේ සහය දරනවා අනිවාර්යෙන් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි පොල්ල සෙට් එක හම්බුණා ඉතින් මම අද මොකද කරන්නේ අපි හවසට කියන්න අපි ඔයාලා යනවා ගවුන්ඩ් එකකට යනවා ගෙදර ඉඳලා ඒකට පොත ඒක අපි මොකක් හරි කරන්න ඕනේ ඒක යනවා මොකද කරන්නේ ඒකට ඒ දනවා යනවා දැකල් ගන්න අපි මොහාරි කරමු නේ ඒක අනිවාර්යෙන් හරි කරමු මේ මල්ලි කතා කරනවද අපි සංසාර මොහාරි කියන්නේ මොහාරි කියන්නේ ලැජ්ජාවෙන්න බා කතා කරන්නේ ඒක අනිවාර්යෙන් යන්නේ එලා එලකිරිය එලකිරි බලන්න ඒක අත්තා ඉන්නවා අක්කත් එක්ක ආව පොඩක් අවමරනේ
shopping කරලා දැන් ගෙදර යනවා අපි නේ. ඉතින් අක්ක මොනවද කියන්නේ දෙන්නේ? දැන් හෙට මොකද කරන්නේ අපි? ඈ? ඉතින් ෂූටින් අංගුවපත් ඉන්නවා වගේ. ආයිත්. අපි ගාස්කට හයිද. ඉතින් ලැජ්ජාවෙන්න එපා. ලැජ්ජෙන්න එපා. ආයිත්. ඉතින් අක්කේ අපි දැන් යනවා නේ ගෙදර. යන්නේ. ඈ? අද වහින්නෙත් නැහැ නේ. වහින්නෙත් නැහැ. අද උතර පායනවා. ෆෑන්ස් අපේ ඉතින් අපේ වාසනාවට ඉතින් අපිට සාර්ථකව අද කිසිම ප්‍රශ්නයක් නැතුව අපි ටවුන් එකට ඇවිල්ලා අද පිට් කරගෙන යන්න පුළුවන් නේද? ඉතින් අද මොනවද කියන්නේ ඉතින් අද දවස ගැන? ඈ? හොඳයි. හොඳයි. අපේ යාළුවෝ ටිකක් හම්බුණා. අපේ නංගිලා ටිකක් හම්බුණා අඳුරලා. කතා කරලා ලැජ්ජා එන්න බෑ. කතානේ. දැන් ඉතින් මොනවද කන්නේ? මටත් දෙන්න මොනවා හරි. මට දෙන්න මොනවා හරි. ඔය දැන් මට තියා. බඩගිනි ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් දැන් මාර්කෙට බඩගිනිලා ඉන්නවා. වෙරළු ගිරියක් හත් අරකට බෙදාගෙන කෑව කියනවානේ. ඈ නැද්ද? අපි දොරටු ගන්නලා තියෙන්නේ. අනේ බලන්නකො ෆ්‍රෙන්ඩ්ස් මේ අහිංසකයට මොනවද දෙන්නේ? ඇත්තටම බඩගිනිලා ඉන්නේ. මේ අපි ඉස්සරහට ගිහලා බලමු. ඉතින් ප්‍රයත්න ඉතින් අපි කොල්ල සොත්තු ගින්නා කොල්ල ගන්න ඉන්නවා. ඉතින් මොනවාර කියන්නකෝ. අපි මොකද කරන්නේ? හොරෙන් ඉඳලා ආවට හලාවට යන්න. හොරෙන් ඉඳන් ආව අපි හලාවට යන්න ඕනේ. සැහැණ දුරන්නේ බං. අද යන්න ඕනේ. අද නැවතිලා. ඈ? ලාවට යන්න බෑ බං. මේ මහන්සිය අවසර වෙදි. ඈ? නේ? කතා කරමු. නේ? නැද්ද මගේ? නේ? ඉතින් සැහැණ දුරක් යන්න තියෙනවා ප්‍රෙන්ස් අපිට දැන් අපි හලාවට යනවා නේ මිනිනා. එන්නේ කියනවාද මොකද කරන්නේ? පස්සේ කියනවාද? බයික් එකේ තියෙනවානේ. ආඩේ බට බයික් එක ගන්න බෑනේ බං. ඉන්නේ අර නඩු ගන්න ය. ඈ මොකද කරන්නේ? අපි එකක් යනවා බයික් එකේ. දවසට එකක් යනවානේ. මටත් එන්න පුළුවන් නේ. ඈ මටත් එන්න පුළුවන්. ඉතින් බලන්න කියන්නේ මගේ යාළුවෝ දෙන්න. ඉතින් මටත් නොකිය අද ගමනක් යන ප්ලෑන් කරලා තියෙනවා. සෑහෙන දුකයි ෆ්‍රෙන්ඩ්ස් මට. ඉතින් සෑහෙන වේදනාවක් තියෙනවා. ඈ ඇයි එහෙම කරේ? ඇයි ඔයාලා දෙන්න එහෙම කරේ? අපි දෙන්න මේ දෙන්න කෙනෙක් යන්නේ මේකේ. අපි මේ එකම අගනේ දෙකට කටන් නැතු ඒක ආවේ. මොකද කරන්නේ? මට සාධාරණයක් කරනවානේ. මට කන දෙයක් කරන්න දෙනවානේ. ඈ ඉතින් මොනාර කියන්නේ අපේ ෆෑන්ස්ලාට ලයිව් එකේ ඉන්නේ. මොනාර කියන්නේ? ආයි කියන්නේ. ආයි කියන්නේ ආයි. එන අපි කොච්චරනේ? ඔය වීඩියෝ එක. ඉතින් අක්කා මීටෙන් ආවම ෆ්‍රෙන්ඩ්ස් ඉස්සරහට ඉතින් අපි මොනාර කියන්නකෝ. මොනාර කියන්නකෝ. හලෝ ඉතින් අපි සෙට් එක හම්බෙන්න ආවා. අපි දැන් කොහෙද ඉන්නවද? ගලහන්දියේ නේ. ගලහන්දියේ ඇවිල්ලා ඉන්නවා අපි නේ. පොඩි ඇලට්ටක් දාන්න. කැල හම්බෙන්න ඉන්නවා නේ. කැල ගලන් ඉන්නවා අපි. මොනවද කියන්නේ? ඈ තුන්ගෙන් මැත් කරනවා. ඈ අයියෝ. ඉතින් බං අපි එක ගමේනේ බං. ඈ කියන්නකෝ අපි එක මොකද කරන්නේ? ඈ මොකක්ද බලන්නේ අපේ ෆෑන්ස්ලාට කියන්නකෝ මොනවා හරි ලයිව් එකේ ඉන්නේ ඒ තනින් දාලා යන්න එපා මම බස් එකේ අපි ඔතන නේ වලි මොකද කියන්නේ අපි මේ ප්‍රයිස් එක කාලා මෙතන වෙලෙ ඉඳන් ඉන්නවානේ යාළුවෝ වෙනකම් අපේ යාළුවෝ කී දෙනෙක් ඉන්නවද එනකොට තියෙනවා කීයක් වගේ දැන් අපි මෙතන එන්න මං කියන්නේ මෙතන එන්නේ කී දෙනෙක් ඉන්නවා මෙතන එන්න ඉන්නවා ඉස්සෙල්ලා කියන්නේ කාට බලන්න මොනාර කියන්නේ ඉතින් අත්කල දෙන්න මම එක අපි නෝට දෙන්න කරා අද මොනවද කියන්නේ ඉතින් ප්‍රෙන්ස් පාරේ යද්දී අපි අක්කව හම්බුණා ওই විදියට ඉතින් ඇත්තටම දැන් කතා කරන්න විදියක් නැතුව ඉන්නේ නේ අක්කා ඈ අපි මාර විදියට හදිසි වෙලා ඉන්නේ දැන් අපි යන්නේ ඉක්මනට බස් එක අල්ල ගන්න නේ ඈ ඉතින් අත මා තරේ දැන් ආව අක්කව හොයාගෙන මේ යන්නේ අක්කා අපි දැන් ගෙදර ඈ යා අපි දැන් මොනාරි බොමුද නැත්තම් තිබහයි නේ ඔව් ඈ මොන පිස්සුද නේ දැන් ගෙදර යන්න ඕනේ ඈ ඉතින් අක්ක මොනාරි කියන්නකෝ මොනාරි කියන්නකෝ ඉතින් ඈ දැන් අපි ගෙදර ගිහලා රෙස්ට් කරනවා නේ හෙට එන්නත් එපේ නේ හරි ජයවා ඉතින් ඕගාලා දුවනවා මේ අපි පොඩි අක්කා දැන් අක්කා
එක දැන ඉඳලා මම අකට සපෝට් එකක් කරන්නේ. එක දැන ඉඳලා බස් එක ගාලා ගන්න ඕන කාලේ රන්න. මොකද්ද? කාලේ රන්න සාමාන්‍ය යන්න හරි සමානයි. ඉතින් අපි පහේ හිස්සත් ඉතින් ඉගෙන ගන්නවනේ. ඒකනේ ඉතින්. ඉතින් මේ පොඩි අක්කා ඔය විදිහට හම්බුණා. ඉතින් ඇත්තටම අක්කා උදේ පාන්දර යාද ආවනේ. මන්න කිරින් දැක් කලින් අක්කා නැගිටලා ඇවිල්ලා වැඩද? නේ අක්කා. ඉතින් අක්කා අපේ බලයින් ෆෑෂන් මොන හරි කියන්නේ ලයිව් එකේ ඉන්නේ. ඈ මොන හරි කියන්නේ කියලා ඉන්නේ. අපේ දන්දාව හම්බුණා ඔය විදිහට. ඒ නන්ද මොන හරි කියන්නකෝ. අපි බලයින් ෆෑෂන්. අපි මොන හරි කොහොමද තිබහා එන්නේ? අවුවත් අයෝ මා. මොන හරි කියන්නේ? අම්මා අපේ අංකල් හම්බුණා. හොඳයි. කවද මහන්සිනේ. මිනිහක් කොහොමද? අවසර වැඩි. අපේ මාමා ඉන්නේ. අපේ මාමා ඉන්නේ බෑ. ඔයාලා හැමෝම කිව්වා කමෙන්ට් එකක් දාලා කිව්වා අපේ මාමාව පෙන්නන්න කියලා. ඉතින් ඔන්න මගේ මාමා කියන්නේ අම්මගේ කවුද? මල්ලි. හරි. ටිකක් පායද නෑ. මාමා හරි කියන්නකො. කීයද බස් එකේ ඉන්නවද? පාර දෙන්නේ. ළඟ වැඩි නේ. ළඟ වැඩි. ළඟ වැඩි. ළඟ වැඩි. මෙහෙ ඉන්න ළඟ වැඩි. ඈ නේ මේ අතේ දුන්නේ. ඔන්න ඉතින් අපේ අයියාවක් අය හම්බුණා ඔය විදියට. ඉතින් අයියේ කොහමද? අපේ ටවුන් එකට ආවනේ. දැන් හිට දන්සලක් තියෙනවා. දන්සලේ වැඩ ටිකක් තියෙනවා. සෑහෙන බිසි වෙලා ඉන්නේ. මේ අකේ කතා කරනවා. අපි අයියා අපි දැන් මොකද කරන්නේ? ඈ අපි මොකද කරන්නේ? මේ අක්කා යනවා ඉස්සරහින් දාලා. ඈ මොනවා කරන්නද නේ? කියන්නකෝ. යන්න ගෙදර අම්මා හොයනවා. අම්මා හොයනවා ගෙදර යන්න. ආගෙද? අපේ අම්මා හොයනවා. අයෝ මා. දැන් පරස්සල වැඩිද? තුනක් පහ වෙලා යනවා ගෙදර. දැන් අපි ගෙදරද? ගෙදරද? ආයෙත් වැඩ ගොඩයි. මම මෙහෙ ඉන්නේ. කොහෙද ඉන්නේ? මේ දැම්පස්. අර ඉතින් අද යන්නේ ගෙදර. අයියාගේ මගේ. කොහෙද? බලන්න මාර කියන්නේ. නෑ ෆෑන්ස් වලින් කියන දෙයක් නෑ ඔය වෙන මොනවද කියලා මගේ ෆෑන් මාර්ගය වැඩි. අයියෝ. සැකපන්නේ නෑ නේද මොකද කරන්නේ? බලන්න ඉතින් ඔයා. ඔව් හරි හරි. හරි මම යන්නද? යන්න එපා දැක්කදලා යන්න. ඉතින් ෆෑන්ස් වලට අපේ ළඟලා කියනවා. ඉතින් නාගේ කියන්නේ මොනවා හරි. ඈ මොනාර කියලා යන්න ඈ එයාලා යනවා වෙන්ස් එයාලා මං හිතන්නේ කතා කරන්න බැරුව ඇති අයියෝ අයියෝ ඔයාගෙන ආපු දුරා හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ආවා අපේ අක්කලාට එක්ක ටවුන් එකට එන්නේ අක්කා මොනාර කියන්නේ කියලා අක්කා ඈ අද අපි දෙන්නා කොහෙද යන්නේ කැෆේ එකෙන් කනවද මොනවද මොකද ගන්නේ මේ දාඩියත් එක්ක දාලා අපේ අක්කලා දෙන්නේ දැන් කියන්නකෝ ඉතින් අද අපි මොකද කරන්නේ කියන්නේ දැන් හෙට බිසි වෙනවා අංකල් දෙන්න වෙනවා විතර ඈ යන්න ආයිකන් ෆෑන්ස් ලයිව් එකේ ඉන්නේ ආයි ඉතින් ඔන්න ඉතින් අපේ අක්කලා දෙන්න ඔක්කොමලා අහලා තිබ්බා කොයි අපේ අක්කලා දෙන්න කොයි වගේද මං වගේද වෙනස්ද කියලා ඉතින් අක්කලා මොනවද කියන්නේ කියලා අදවස් ගන්න අද අපි ජීවිතේ ඉන්නේ ඈ ලැජ්ජෙන් බෑ කතා කරන්න දැක්ක අද ආදිසි වැඩකට යන්නේ ප්‍රෙස් මාවත් එක්ක යනවද ඈ මාවත් එක්ක යන්න කැන ඈ මම අර එනවා ඔයා එනවා ඔයාලා අනේ සෝරි කියන්න එපා මේ පේනවනේ අර මානියා බූට් අප කොල්ලෙක් වගේ මෙතන හසන්න වෙලා ඉන්නේ අතරම මේ පේනවනේ ඒ මොනවද කියන්නේ ඈ මොනවද කියන්නේ අපි කොහොමද මම හා කියන්න හරි යන්න මොනවද අපි හිතමු කියන්නේ ඒට පොසොන් නෝනේ පොසොන් එක දාලා තියෙනවා අය එන කලින් මේනවද ගෙදර ඔව් කරා මාටි දෙන්න උරක් තියෙනවා ඒ මෙරි රන්නේ අපි දෙන දාන්නේ නේ නේ ගන්න දාන්න අනිවාර්ය මම මොනවද කියන්නේ අපි ෆෑන්ස්ට බලන්න ෆෑන්ස්ට මොකද කියන්නේ ඉන්න ඔක්කොම දෙන්නේ යාළුවෝ බාන්නේ අය යාළුවා ඔව් ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් මේ අය කියන්නේ මේ මගේ ලොකු අයියා ඒක අවුරුදු 10ක් වැඩි මම ඉතින් එප්පක් තියෙනවා අපි දෙන්න අතර ඒ වුණාට ඉතින් අපි දැන් යාළුවෝ වගේ නේ යන්න මොනවා හරි ඔය එක තමයි යන්න මොනවා අප්පා යන්න එන්න බා ඈ
බලන්න මේ අයියා ඔයා කියන එක මල්ලි ගැන ඔය කොහෙද අහනවා දැන් අයියා මේ අම්ම එන්න කිව්වා මට ගහන්න එපා කියලා කිව්වා ඒ කොහෙද යන්නේ එන්න කතා කරන්න අයියා මම දැක්ක කතා කරන්නේ පන්නේ යන විමාන අපි කොහෙකින් යනවද මේ ඔතෝද බ්ලොක් කරන්නේ එක්කින් එනවා බ්ලොක් කරනවා ඉතින් අයියා දන්නවනේ ඉතින් මගේ පැටි කිරිය වෙනම කියන්න දැන් නෑනේ ඉතින් මගේ අයියා නේ කොහොම තමයි ඔයාලට හරි ගියාම අපි අමතක වෙනවා මම ඒකයි තත්ත්වේ ලංකාවේ අයියා එහෙම කරන්නේ අපි දැන් මං අරගෙන අයියා හොයාගෙන ආවේ හොඳද හරිද මං අර පැත්තෙන් ආවා ඊට පස්සේ හිටියේ නෑ පස්සේ තාම හිටියේ අයියා නේ කියලා ඊට තමයි ඔය මේ ඉස්සරහ යද්දි මේ ඉස්සරහට ගන්න කතා කරේ ඉතින් මොනවද කියන්නකෝ අපි ලයිව් එකේ ඉන්නේ දැන් ඔය කැස්ලා ඉන්නවා මොනවද කියන්නේ අද අපි ජූස් එකක් ගෙනගම් බීලා මම යන්නේ අවසර වැඩිනේ ඔව් නේ මොනවා කරන්නද කාලා බිලින්ද නැත්නම් ඉතින් මේ දැන් අපි කොහමද යන්නේ ගිහලා බස් එක යනවා නේ හද ගිහලා දැන් මට අරන් යනවා නේ කඩේ ඔව් මහන්සිත් එක්ක අප සෑහෙන දුර කරේ නම් ආවා මම හොයා ඉන්නේ ඔයාගෙන මොනවද කියන්නේ අක්කා අපි කොහෙද දැන් අපි යන්නේ කොහෙද කඩේට යන්නේ මොනවා කියන්නේ මට තයිසක් එන්න මට තයිසක් ඕනේ අනේ මං ඉන්නවා අයියෝ කොහෙද බයි යන්නේ මං පිටර එව්වද ඉතර මං එව්වද කියන්නේ වරේ මේ බලන්නකෝ මල්ලි කරලා තියෙන වැඩේ මං වරේ නම් කොච්චර වරන් ආවද කෝල් එකක් නැහැ කොයි කිසිම මේකක් නැහැ ඔය බෑග් මොනවද කියනවා මල්ලි නේ ඔයාගෙන මොනවද කියවුවා මල්ලි කවුද ඉතින් මේ ඉන්න අපේ සගේ මල්ලි ඉස්කෝලේ ගිහින් යනවා වන්නේ ඔයාලා ගානේ කියලා ඔච්චර දාන්න ඉඳන් කිව්ව තමයි මේක නිවාඩු නේ ඒක නිවාඩුවට ගොහන් එළ කෙලින්ම දාන්නා නැරිලා දාන්නා තාමත් ඉතින් කියන්නේ වද්දාසල ඉස්කෝලේ තමයි මීටින් වලට කතා කරනවා නේ සමිතට කතා කරනවා විදිචන්ද ඔය මම නුවරම බලන්න නලින් දහංගමගේ කියලා ගහලා අපි මේ එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරන් නලින් දහංගම ඉන්නේ ඉතින් අයියා කියන්න නලින් දහංගමගේ YouTube channel subscribe කරන්න කියන්න හරි නලින් දහංගමගේ YouTube channel එක subscribe කරන්න කියන්න අපේ වීඩියෝ බලන් ඉන්න යාළුවෝ නලින් දහංගම ඔයාගේ මල්ලිනේ මම හරි නලින් දහංගම YouTube channel එක subscribe කරන්න අනිවාර්යයෙන් අපි YouTube channel බලන්න අපි මේ එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරනවා ඒ කියන්නේ අපි ගන්නට කට්ටිය කියන ඉස්සාර කියන ලොක් එකක් කරනවා ඔව් ඔයාලගේ ඩිස්කෝන් එක බලන්න ඊට පස්සේ ඒක මාව යාලා දාන්න බලන්න යන්න කරත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න නේ YouTube channel එක අපි මේ එක්ස්පෙරිමන්ට් එක කරනවා කරනවා කියලා ගන්නට කට්ටිය කියන කතා කරලා බලනවා ඒ රියැක්ෂන් එක බලන්න නලින් හංගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ කොහොමද කරන්නේ? කරන්නේ. කරන්නේ. නලින් දහංගමගේ YouTube channel එක subscribe කරන්න කියලා කියන්න අපේ කට්ටියට. What? නලින් දහංගමගේ YouTube channel එක subscribe කරන්න කියන්න. නලින් දහංගමගේ. අහංගමගේ. නලින් අපි social experiment එක කරන්නේ. බලන්න නලින් දහංගමගේ කියලා YouTube එක. නලින් දහංගම. නඩේ අපිස් පානවා කියන්නේ බලන්න. අපිට දෙන්න සපෝට් කරන්න. අපි තමයි social experiment කරන්නේ. කියන අපි කට්ටිය ඉස්සරහට ගෙන්න මේ ලොක් එකක් කරනවා වගේ දැනෙන්න තියෙන අත ගන්න කොහොමද මේක කරලා දෙනවා. හරියට. අපි YouTube channel එකේ මම එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරන්නේ. ඒ කියන්නේ අපි මේ කට්ටිය ඉස්සරහට ගිහලා මේ දන්නා වගේ කතා කරනවා. කියලා ඔයාලගේ රියැක්ට් එක බලන්න කොහොමද කියලා. හරි.
ජයවා. මේ මල්ලිගේ YouTube channel එක subscribe කරන්න. ඉස්සරහට යන්න. අපි මේ ඔයක එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. ඒ කියන්නේ අපි දන්නේ නැති කට්ටියට මේ දන්නා කියලා කතා කරනවා. එයාලගේ රියැක්ෂන් එක බලන්න කොහොමද කියලා. ඔව්. අවුලන්නේ. ඔය කරගෙන යනවා ළඟට කතා කරලා. සබ්ස්ක්‍රයිබ් කරන්න කරන්න. channel එක subscribe කරන්න YouTube. ඒක හංගමයි. හංගම කි. ඉතින් අපි දැන්කට කියන්නේ subscribe කරන්න කියලා අපි channel එක. කියන්නේ live එකකින් Dalin hangam lagi. Iya na dalin hangam YouTube channel subscribe करा नोर दो. YouTube channel लगे. hangam की YouTube channel लगे subscribe करा. अरे वाह जाओ. अरे इसके बाद वीडियो करने हैं. तो ये बाद आप. नहीं channel like करना. jadi आइए. हाँ. එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. ඒ කියන්නේ මේ දන්නේ නැති කට්ටියට දන්නවා වගේ කියන ලොග් එකක් කරනවා ඉස්සරහට ගිහින්. එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. හරි අකයන්. ගායා. මම YouTube channel එක බලන්න එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැති කට්ටියට දන්නවා වගේ කියලා කතා කරනවා. ඔව්. බලන්න අයිය. එන කියන්නේ නලින්දාගේ YouTube channel එක subscribe කරන්න. ඒක නේද? නලින්දාගේ YouTube channel එක subscribe කරන්න කියන අපේ fans අට. අපි නලින්දාගේ YouTube channel එක subscribe කරන්න. subscribe කරන්න. YouTube channel like කරනවා. බලන්න නලින්ද හංගමගේ. ඒ. YouTube channel කරනවා. ඔව් නලින්ද හංගමගේ YouTube channel එක තියෙනවා subscribe කරලා බලන්න. අප්පා දෙන්න. හරි. ජයවා එන ජයවා. ජයවා. මේ මල්ලි එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරන්නේ. බලන්න නලින්ද හංගමගේ කියලා ගහලා YouTube එකේ. බලන්න නේ. බලන්න අප්පා දෙන්න ඕනේ. subscribe කරන්න යන කියන්න කට්ටිය. නාගේ subscribe කරන්න. කියන්න. මොකක්ද? මොකක්ද ඒක? හරි තහන්න මේ. හරි තහන්න මේ. ඉතින් ප්‍රෙස් ඔය විදිහට තමයි අද ආතල්ම එක්ස්පෙරිමන්ට් වීඩියෝ එක මේ විදිහට ඉවර කරේ. ඔයාලගේ IDs එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ විදිහ එක්ස්පෙරිමන්ට් කරොත් මේ විදිහ එක්ස්පෙරිමන්ට් කරොත් හොඳයි කියලා. ඉතින් අනිවාර්යෙන් මේවත් මම කරනවා फ्रेंड्स. ඔයාලගේ ඉල්ලුමට තමයි ඉතින් අපේ සැපයුම. තවත් මේ වගේ මීටත් වඩා හොඳ එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න. කොටම ජය වේවා.